වෙලා උදේ 7යි. හැමදාම උදේ පාන්දර 5ට අවදි වෙනවා කියලා හිතාගත්තට ගායන්ට කවදාවත් ඒක කරන්න හම්බුනේ නෑ. කලින් දවසෙත් රෑ 2-3 වෙනකන් TikTok Reels බල හිටියා නේද කියලා යට මතක් වුණා. ගායන්ට තමන් ගැන මහ පරාජිත හැඟීමක් දැනුනේ. ගායන් හැමදාම උදේ හැරෙන්නේ මේ කලකිරීමත් ඔළුවේ දරාගෙන. කොහොම හරි උදේ 9ට කලින් ඔෆිස් එකට පැනගත්තත් ගායන්ට ඊට පස්සේ වෙන්නේ ඈනුම් යවයව හරියට වැඩක් කරගන්නවත් බැරි මහා මහන්සියක් එක්ක කල් ගෙවන්න. ඔන්න ඔහම තමයි ගොඩක් වෙලාවට ගායන්ගේ දවස් ගෙවෙන්නේ. හරි වෙලාවට සැප නින්දක් දාන්න බැරිකම මහා සාපයක් නේද කියලා ගායන්ට හිතුණවාර අනන්තයි. ඉතින් ඔෆිස් එකට ඇවිල්ලා මෙහෙම සිතුවිලි අතරේ අතරමං වෙලා ඉන්න ගමම්ම ගායන්ගේ අත එයාගේ ෆෝන් එකට ගියා. එයා දන්නේවත් නැතුව Facebook එකේ රීල්ස් බලන්න පටන් අරගෙන. ලස්සන කෙල්ලෝ ආමුතු ඩාන්ස් දානවා නේද? පාරණ ක්‍රිකට් මැච් වල රීල්ස් ප්ලේ වෙනවා. බලපංකෝ ඒ ෂොට් වල ලස්සන. ආමුතු බලපත් වෙන ගැජට්ස් වල රීල්ස් ප්ලේ වෙනවා. බලපංකෝ ඒ ගැජට් එක. සුපිරි නේද? අන්න කවුද පාර ලිස්සල වැටෙන ෆනි වීඩියෝ එකක්. ගායන් ෆෝන් එකත් එක්ක තනියම hina. එක පාරට ගායන්ට කෝල් එකක්. ඒ බොස් ගෙන් ගායන් වෙලාව බැලුවම තමයි තරු පෙනුනේ. යකෝ වෙලාව දවල් 12යි. වෙලාව යනවත් දැනුනේවත් නෑනේ. ගායන්ට හින්දාඩි දැම්මා. බොස් ගායන් ගෙන් අර දවල්ට ඉවර කරනවා කිව්ව රිපෝට් එකේ වැඩ ඉවරද ගායන්? කියලා ඇහුවා. ඔව් බොස් තව චුට්ටක් තියෙනවා. පැය භාගයක් දෙන්න බොස් මං එවන්නම්. ගායන්ගේ ඔළුව ගිනි ගත්තා. උදේ මැවිල කරන්න හිතාගත් වැඩ ටික ඩෙඩ්ලයින් එක කටුවට තියාගෙන ගායන් කරන්න පටන් ගත්තා. බොහොම අමාරුවෙන් ගායන් රිපෝට් එක එහෙම මෙහෙන් ෂේප් කරලා බොස්ට ගිහිල්ලා දුන්නා. මේ රිපෝට් එක නම් මූ වැඩි උනන්දුවෙන් කරපු එකක් නෙවෙයි කියලා බොස්ට තේරුණා. බොස්ගෙන් බැනුම් කෝටිය එදා. කොහොම හරි ගායන් එදා ගෙදර එන ගමන් කල්පනා කළා මොකද්ද මේ යට වෙලා තියෙන්නේ කියලා. ගායන්ට ටික තේරුණා එයා සෝෂල් මීඩියා වලට ඇබ්බැහි වෙලා කියලා. ගායන් ගෙදර ගිහිල්ලා කාලා බීලා එයාගේ මේසෙට ආවා. එයාට ඕනුනේ මේ ඇබ්බැහියට පිළිතුරක් හොයාගන්න. ගායන් හොඳට කල්පනා කරා. හැබැයි වැඩි වෙලා යන්න කලින් එයාගේ ෆෝන් එක වයිබ්‍රේට් වෙන්න පටන් ගත්තා. යාළුවෙකින් WhatsApp මැසේජ් එකක්. මැසේජ් එක බලන්න ගායන් ෆෝන් එක අන්ලොක් කරා විතරයි යාට මතක. ගායන් ආපහු වෙලාව බලද්දි රෑ 10 මාරයි. දෙයනේ යාළුවගේ මැසේජ් එක බලන්න ගියපු මම ආපහු අහුණා නේද? ගායන් හොඳටම කලකිරුණා. ඒ වගේම ගායන්ට ලොකු බයක් දැනුණා. ගායන් මේ වෙලාවෙම ෆෝන් එක ඕෆ් කරලා මේසෙ ලාච්චුරු දාලා ලොක් කරා. ලොක් කරලා නිදා ගන්න ගියා. ඇන්දට ගියට පස්සේ තමයි තේරුනේ වැඩේ කොච්චර අමාරුද කියලා. ගායන්ගේ ඇඟ නලියන්න ගත්තා. ෆෝන් එක නැතුව කොහොමද දෙයියනේ නිදාගන්නේ? TikTok reel එකක් බලලම නිදාගන්නින්කෝ. ගායන්ගේ හිත ගායන්ට මුමුණන්න ගත්තා. හැබැයි ගායන් පොඩි වෙනස් වැඩක් කරා. ගායන් කිසිම ප්‍රතිචාරයක් දක්වන්න නැතුව මේ කෑ ගහන හිත දිහා බලාගෙන හිටියා. එහෙම බලන් ඉන්නකොට මේ කෑ ගහන හිත ටික සංසුන් වෙනවා කියලා ගායන්ට තේරුණා. නොදැනීම ගායන්ට නිින්ද ගියා. උදේම බෙල් එක වදින්න ගත්තා. වෙලාව උදේ 6යි. කාලෙකට පස්සේ සුවබර නිින්දක් ලැබුප් ගායන් බොහොම සැහැල්ලුවෙන් අවදි වුණා. උදේ පාන්දර කුරුල්ලු කෑ ගහන හඬ එයාට හොඳට ඇහෙන්න ගත්තා. මේ උදේ පාන්දර කොච්චර ලස්සනද ගායන්ට හිතුණා. ඒක නෙමෙයි ඊයේ රටේ ලෝකේ මොනවා වෙලාද දන්නේ නැහැ නේද? මන් දාපු Facebook post එකට කවුරු හරි කමෙන්ට් කරලාත් දන්නෙත් නැහැ නේ. ඉක්මනට බලපංකෝ මට ඉවසන්න බෑ. ගායන්ගේ හිත ආපහු පරණ පුරුද්දට නලියන්න ගත්තා. විනාඩි 5කට විතරක් ෆෝන් එක බලනවා කියලා හිතාගත්ත ගායන් කෙලින්ම මේසෙ ළඟට දුවගෙන ගියා. ලාච්චු ඇරලා ෆෝන් එක අතට ගන්නකොටම ගායන්ගේ සිහිය ආපහු ආවා. ෆෝන් එක ආපහු ලාච්චුවට දාලා වැහුවා. නෑ මම ආපහු හුවෙන්නේ නෑ. ගායන් Tamanටම කියාගත්තා. ඒ වෙලාවේ ෆෝන් එක ආපහු වයිබ්‍රේට් වෙන්න පටන් ගත්තා. කෝල් එකක්. බලද්දි ගායන්ගේ බොස් කරන්න දෙයක් නෑ. දැන් ආසු කරන්න ඕනි. ගායන් කෝල් එක ආසු කරා. එදා දවසේ කරන්න ඕන වැඩ ටික ගැන බොස් ලොකු විස්තරයක් කරා. කෝල් එක ඉවරුණාට පස්සේ ගායන් හිතෙන් බොස්ට නොසෑහෙන්න දොස් කියන්න පටන් ගත්තා. මෙච්චර වැඩ ටිකක් කරන්න මං කවුරු කියලා හිතුවත් දන්නේ නැහැ නේ. මගේ සැලරි එකවත් වැඩි කරන්න කියන්න ඕනේ. මෙහෙම හිත ඉන්න අතරේ ගායන් එකපාර බය වෙලා උඩ ගියා. තමන් බොස්ට බැන ඉන්න ටිකට එයා තමන්ටත් නොදැනී Facebook ගිහිල්ලා රීල්ස් බලන්න පටන් අරන්. ගායන් තමන්ගේ ලොකුම හතුර කවුද කියලා ඒ වෙලාවේ තේරුම් ගත්තා. ඒ වෙන කවුරුවත් නෙවෙයි තමන්මයි. තමන්ගේ මුමුණන හිතමයි.
දැන් ගයන් කලින්ට වඩා ශක්තිමත්. මොකද එයා දැන් එයාගේ දුර්වලතාවය අඳුරගත්තා. ඒ වගේම තමන්ගේ හිත මොන වගේ මායාකාරයක්ද කියන එක එයා තේරුම් ගත්තා. ඉතින් එදා ඔෆිස් ගිහිල්ලා දවස් වැඩ ටික ගයන් හොඳට කළා. එයාගේ හිත කලින්ටත් වඩා සංසුන් කියලා එයාට තේරුණා. සරින්සරේට ෆෝන් එක අතට ගන්න පෙළඹවීම ආවේ නැත්තේත් නෑ. ඒත් කලින්ට වඩා අවදීන් ඉන්න නිසා ගයන්ට ඒ පෙළඹවීම එද්දිම අඳුන ගන්න පුළුවන් වුණා. ගයන්ට තේරුණා මේ හිත ෆෝන් එකට පොළඹවන එකකින් මිදෙන්න ක්‍රමයක්. ඕනම නරක වෘත්තකින් මිදෙන්න නම් දේවල් 4ක් කරන්න ඕනි කියලා ගයන්ට අවබෝධ වුණා. පළවෙනි එක තමයි ඇබ්බැහියට පත්වෙන දේ නිතර නිතර නොදකින්න ඕනි කියන එක. දෙවෙනි එක පුරුද්ද ක්‍රියාත්මක කරන විදිහ අමාරු කරවන්න ඕනි කියන එක. තුන්වෙනි එක පුරුද්ද ගැන තියෙන ධනාත්මක ආකල්ප නැති කරලා දාන්න ඕනි කියන එක. හතරවෙනි එක තමයි හිත ගැන හොඳ සිහියෙන් ඉන්න ඕනි කියන දේ. ගායන ඉතින් මුලින්ම ගෙදර ආව ගමන් ෆෝන් එක ලාච්චුට දාලා ලොක් කරා. දැන් ඇබ්බැහියට පත්වෙන දේ ඒ කියන්නේ ෆෝන් එක දකින්නේ නැහැ. ඒතොර පළවෙනි කාරණාව හරි. ඊළඟට කරේ ලාච්චුව ලොක් කරලා යතුරු ටිකක් ගන්න අමාරු තැනකින් තිබ්බා. දැන් හිත කොච්චර කරදර කරත් ඉක්මනට ෆෝන් එක ගන්න තියෙන මාර්ගය අමාරු වෙනවා. ඕනම දෙයක් අමාරුවෙන් කරන්න වුණාම ඒ දේ වැඩිකල් කරන්න බෑනේ. දෙවෙනි කාරණාවත් හරි. ඊට පස්සේ ගයන්නේ පුරුද්ද දිහා දැකපු ධනාත්මක ආකල්පය වෙනස් කරා. කලින් එයා හිතුවේ සෝෂල් මීඩියා ගියාම එයා රිලැක්ස් වෙනවා කියලා. දැන් එයා ඒක තමන්ගේ කාලය අපතයවන වැඩ පාඩු කරන දෙයක් විදිහට දකින්න පටන් ගත්තා. තුන්වෙනි කාරණාවත් හරි. ඊට පස්සේ එයාගේ හිත එයාව නැවත නැවතත් පොළඹවන්න දඟලන විදිහ දිහා හොඳට බලාගෙන හිටියා. සමහර වෙලාවට හිත තමන්ව රවට්ටන්න කොච්චර දේවල් කියනවද කියලා දැකලා ගායන්ට හිනාත් ගියා. ඉතින් හතරවෙනි කාරණාවත් හරි. ඉතින් මේ විදිහට ගායන් තමන්ගේ සෝෂල් මීඩියා ඇබ්බැහියෙන් ටික ටික එළියට ආවා. තමන්ගේ වෘත්තීය ජීවිතයත් එදිනදා ජීවිතයත් ගොඩක් සැහැල්ලුවෙන් ගත කරන්න ගායන්ට පුළුවන්කමක් ලැබුණා. හොඳම දේ තමයි හොඳ සැප නින්දක් ලබන්න ගායන්ට පුළුවන්කමක් ලැබුණ එක. දැන් ගායන්ට ඇබ්බැහියකින් තොරවම සෝෂල් මීඩියා යූස් කරන්න පුළුවන්. ඒ වගේම ගායන් ගොඩක් ඉක්මනට සෝෂල් මීඩියා භාවිතා කරලා ඔන්ලයින් බිස්නස් එකකුත් පටන් ගත්තා. රැකියාවට අමතරව හොඳ ආදායමක් ලබන්නත් ගායන්ට මේ නිසා පුළුවන්කමක් ලැබුණා. කලින් සෝෂල් මීඩියා මාව යූස් කළා. දැන් මම සෝෂල් මීඩියා යූස් කරනවා. මේ දෙකෙන් මොකක්ද ඔයා තෝරගන්න කියලා තීරණය කරන්න මේ මොහොත තමයි හොඳම වෙලාව. ගායන් තමන්ගේ Facebook පිටුවේ එහෙම සඳහනක් දාලා තිබ්බා. ඉතින් ඔයාටත් සෝෂල් මීඩියා වලට හරි වෙනත් මොකක් හරි දෙයකට හරි ඇබ්බැහියක් තියෙනවද? තියෙනවා නම් මේ ක්‍රම 4 යූස් කරලා ඔයාටත් පුළුවන් ඒ පුරුදු වලින් අයින් වෙන්න. ඒ වගේම මේ වගේ ඇබ්බැහිවීමේ අත්දැකීමක් තියෙනවා නම් කමෙන්ට් එකකුත් දාන්න අමතක කරන්න එපා. ඉතින් ජීවිතය වෙනස් කරගන්න Deep Work channel එක subscribe කරන්න. වීඩියෝ එක වටිනවා නම් like එකක් දාලා යාළුවන්ටත් බලන්න share කරන්න. එහෙනම් ලබන සෙකුරාදා අපි නැවත හමු වෙමු.